ආයුබෝවන් අපේ ශ්‍රී ලාංකික හා විදේශගතව සිටින ආදරණීය හිතවතුනි. ඔබව සාදරයෙන් පිළිගන්නවා අපේම පෙරදැක්ම YouTube නාලිකාවට. මම ඔබේ ජ්‍යෝතිෂ මිතුරා විදිහට ඔබ හමුවට එනවා. අද අපි ගවේෂණය කරන්න යන්නේ 2025 ඇප්‍රේල් මාසයේ තුල ලග්නයට අයත් ඔබට ගෙන එන විශේෂත්වය ගැන. තුලා ලග්නයේ අයට මේ මාසය කොහොමද ගෙවෙන්නේ? විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුද්ද එක්ක ඊයේ ඔබේ ජීවිතයට එන සුබ බලපෑම් මොනවාද? ඒ හැම දෙයක්ම අපි අද ගැඹුරින් රසවත්ව සහ උද්‍යෝගිමත්ව කතා කරන්න යනවා. ඉතින් ලැස්ති වෙන්න. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. මොකද මේ ගමන ටිකක් වෙනස්, ටිකක් උත්කර්ෂවත්, සහ ටිකක් මැජික් වගේ වෙන්න යනවා. තුලා ලග්නයේ ඔබ කියන්නේ සමබරතාවයට ආදරය කරන, ලස්සන දේවල් අගය කරන, සාමකාමීව ජීවත් වෙන්න ආස, ඒ වගේම ආකර්ශනීය ගති තියෙන විශේෂ පුද්ගලයෙක්. ඔබේ ලග්නාධිපති ශුක්‍ර ඔබට දෙන ඒ මිහිරි බලපෑම, ඒ ලස්සන ආකර්ෂණය නිසා ඔබ ඉන්න තැන ඒ තැන සුන්දර වටපිටාවකින් පිරෙනවා. 2025 අප්‍රේල් මාසයේ ඔබට ගෙන එන්නේ ඒ සමබර ගතිය තවත් ඉස්මතු කරන, ඔබේ ජීවිතයට නව ආලෝකයක් එක් කරන සහ සිංහල අලුත් අවුරුද්ද එක්ක නව බලාපොරොත්තු ගෙන එන ලස්සන කාලයක්. ඉතින් ඇන්න අපි එකතු වෙලා මේ රසවත් ගමන ආරම්භ කරමු. අප්‍රේල් 2025 කියන්නේ තුලා ලග්නයේ ඔබට ඉතාමත් සමබර, ලස්සන සහ බලවත් මාසයක්. මේ මාසයේ ඔබේ ලග්නාධිපති ශුක්‍ර මේ මාසයේ මුලදී මීන රාශියේ එනම් ඔබේ 6 වැනි භාවයේ ගමන් කරනවා. ඒ කියන්නේ සෞඛ්‍යයේ, සේවයේ සහ දෛනික වැඩකටයුතුවල භාවය. පස්සේ අප්‍රේල් 13 වෙනිදා ලග්දී ශුක්‍ර මේෂ රාශියට ඔබේ 7 වැනි භාවයට එනවා. මේක ඔබේ සබන්ධතා, හවුල්කාරකම් සහ ආදර ජීවිතයට ලස්සන බලපෑමක් ගෙන එනවා. ඒ එක්කම රවි සූර්යයාත් මේෂ රාශියට එනවා. ඒ කියන්නේ සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවා. මේ ග්‍රහ යෝගය ඔබේ ජීවිතයට ලොකු ආලෝකයක්, උද්‍යෝගයක් සහ වාසනාවක් ගෙන එයි. මේ මාසයේ ගුරු බ්‍රහස්පති වෘෂභ රාශියේ ඔබේ 8 වැනි භාවයේ ඉන්නවා මැයි වෙනකල්. මේක ඔබට ගැඹුරු වෙනස්කම්, ආධ්‍යාත්මික වර්ධනය සහ අනපේක්ෂිත ලාභ ගෙන එනවා. උදාහරණයකට ඔබට බලාපොරොත්තු නොවූ මුදල් ප්‍රමාණයක්, උරුමයක් හෝ වෙනත් වාසනාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඔබේ 6 වැනි භාවයේ ඉන්නවා. මේ නිසා ටිකක් ආතතිය, වෙහෙස වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් සැලසුම් කරලා ඉදිරියට යන්න ඕන. අප්‍රේල් 15 වෙනකල් අංගහරු කුජ කටක රාශියේ ඔබේ 10 වැනි භාවයේ ඉන්නවා. මේක ඔබේ වෘත්තියේ ටිකක් තරංගකාරී බවක් ගෙන එනවා. ඒත් ඒක ඔබේ ශක්තිය ඉස්මතු කරන අවස්ථාවක් වෙයි. අප්‍රේල් 13-14 වෙනකොට සූර්යයා මේෂ රාශියට යම එක්ක ලංකාව පුරාම අවුරුද්දු උත්සවය උත්කර්ෂවත් වෙනවා. මේ සුබ මුහුර්තය ඔබේ ජීවිතයටත් ලොකු සතුටක්, උද්‍යෝගයක් ගෙන එයි. ශුක්‍ර සහ රවි එකතු වෙලා 7 වෙනි භාවයේ ඉන්නකොට ඔබේ සබන්ධතා, හවුල්කාරකම් තවත් ශක්තිමත් වෙනවා. මේ මාසය ඔබට කියන්නේ ඔබේ සමබර ගතිය, ලස්සන බව පාවිච්චි කරලා ජීවිතය එන්ජොයි කරන්න කිමලයි. ආදරය ගැන කතා කරමු. තුලා ලග්නයේ ඔබ ආදරේදී කියන්නේ රොමැන්ටික්, සමබර සහ ලස්සනට ආදරය කරන්න ආසාය. අප්‍රේල් මාසයේ ශුක්‍ර මුලදී 6 වැනි භාවයේ ඉන්නවා. මේක ඔබේ ආදරය ටිකක් කැපවීම, සේවය ඉස්මතු කරනවා. ඔබේ සහකරුට වැඩිපුර උදව කරන්නත් ඔවුන් ගැන හිතන්න ඔබට හිතෙයි. අප්‍රේල් 13 ඉඳලා ශුක්‍ර 7 වැනි භාවයට එනකොට ඔබේ ආදර ජීවිතයට ලස්සන, රොමැන්ටික් බවක් එකතු වෙනවා. ඔබ තනිකඩව ඉන්නව නම් සිංහල අලුත් අවුරුද්දේ ගිනිමැලය වටේදී, අවුරුදු ක්‍රීඩාවලදී හෝ නවසඳ බැලීම වෙලාවදී කවුරු හරි ඔබේ හිතට ගැලපෙන කෙනෙක් හමුවෙන්න ඉඩ තියෙනවා. ඒ ආදරය ඔබේ හිතට ලස්සන ගීතයක් වගේ ඇයිද කියලා බලන්න. ඔබට දැනටමත් සහකරුවෙක් ඉන්නවා නම් අවුරුදු සමයේ කිරිබත් කෑම, සුබ පැතුම් හුවමාරුව හෝ අවුරුදු ක්‍රීඩා එකට කරද්දී ඔබේ බැඳීම තවත් ගැඹුරු වෙනවා. තුලා ලග්නයේ ඔබට ලස්සනට ආදරය පෙන්වන්න ආස නිසා ඔබේ සහකරු එක්ක ලස්සන මතකයන් හදන්න. උදාහරණයකට අලුත් අවුරුද්ද උදාව වෙලාවට එකට ඉන්න, එකිනෙකාට සුබ පැතන්න. ඒත් ශනි 6 වැනි භාවයේ ඉන්න නිසා ටිකක් ඉවසීමෙන් ඉන්න. එකිනෙකාට ඉඩ දෙන්න. එතකොට ඔබේ ආදරය තවත් ශක්තිමත් වෙයි. වෘත්තිය ගැන කිව්වත් අප්‍රේල් 2025 තුලා ලග්නයේ ඔබට ලොකු ජයග්‍රහණ ගෙන එන මාසයක්. අගහරු මාසයේ මුලදී 10 වැනි භාවයේ කටක රාශියේ ඉන්නවා.
ඒ නිසා රැකියාවේ හෝ ව්‍යාපාරයේ ටිකක් තරංගාරී බවක් උත්සාහයක් ඕන වෙනවා. උදාහරණයකට ඔබේ වැඩවලට වැඩි ගෞරවයක් ලැබෙනවා. ඒත් අප්‍රේල් 15 ඉඳලා අගහරු සිංහ රාශියට 11 වැනි භාවයට යනකොට ඔබට යාළුවෝ හවුල්කරුවෝ හරහා ලාභය ජයග්‍රහණ ලැබෙනවා. ඔබ රැකියාවක නම් ඔබේ කැපවීමට උසස් වීමක් ගෞරවයක් ලැබෙන්න ඉඩ තියෙනවා. ව්‍යාපාරයක නම් වැඩ ඇල්ලීම වේලාව එක්ක නව ආරම්භයක් කරන්න හොඳයි. මුදල් ගැන කිව්වොත් ශුක්‍ර සත් වැනි භාවයට එනකොට හවුල්කරුවන්ගෙන් ගනුදෙනු වලින් ලාභය වැඩි වෙනවා. ගුරු 8 වැනි භාවයේ ඉන්න නිසා අනපේක්ෂිත මුදල් ලැබීම් උදාහරණයකට උරුමයක් ලොතරැයි ජයග්‍රහණයක් එන්නත් පුළුවන්. අවුරුදු සමයේ ගනුදෙනු කිරීම වේලාව එක්ක ඉඩමක් රන් ආභරණත් හෝ කුඩා ව්‍යාපාරයකට ආයෝජනය කරන්න බලන්න. ඒත් ශනිසය වැනි භාවයේ ඉන්න නිසා වියදම් ගැන සැලසුම් කරන්න. අවුරුදු රසකැවිලි ඇඳුම් ගමනක් යෑම වගේ දේවලට වියදම් කරලා ඉතුරු කරලත් ඉදිරියට යන්න. තුලා ලග්නය ඔබට සමබරතාවය තියෙන නිසා මුදල් හැසිරවීමේදීත් ඒ ගතිය පාවිච්චි කරන්න. සෞඛ්‍ය ගැන ටිකක් කතා කරමු. අප්‍රේල් මාසයේ ශනි 6 වැනි භාවයේ ඉන්නවා. මේ නිසා ඔබට ටිකක් ආතතිය වෙහෙස වැඩි වෙන්න ඉඩ තියෙනවා. මාසයේ මුලදී අඟහරු 10 වැනි භාවයේ ඉන්නකොට වැඩ ගොඩක් එක්ක ශරීරයට ටිකක් වෙහෙස වෙන්න පුළුවන්. උදාහරණයකට ඔළුවේ රිදීමක්, ඇස්වලට වෙහෙසක් දැනෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වතුර වැඩියෙන් බොන්න, විවේක ගන්න. අප්‍රේල් 15 ඉඳලා අඟහරු 11 වැනි භාවයට යනකොට ශරීරයත් මනසත් සැහැල්ලු වෙනවා. සිංහල අලුත් අවුරුද්දේ ආහාර පිසීම වෙලාවට කිරිබත්, කැවුම්, කොකිස්, මූං කැවුම් රස බලන්න ඒත් බඩේ ගැටලු වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයකට තෙල් බැඳපු කෑම වැඩිපුර කැවොත් බඩ පිපුරුම් එන්න පුළුවන්. පරිස්සමින් රස බලන්න. හිස තෙල් ගෑම වෙලාවට තෙල් ගාලා හිස සිසිල් කරගන්න. අවුරුදු ක්‍රීඩා කනාමුට්ටි බිඳීම බුලත් ගෙන යෑම එන්ජොයි කරදී ටිකක් විවේක ගන්න. ඔබේ මනස සතුටින් තියාගන්න. ඒක ඔබේ සෞඛ්‍යයට ලොකු ශක්තියක්. දැන් අපි කතා කරමු සිංහල අලුත් අවුරුද්ද ගැන. අප්‍රේල් 13-14 වෙනකොට ලංකාව පුරාම අවුරුදු උත්සවය උණුසුම් වෙනවා. නවසඳ බැලීම, පරණ අවුරුද්දට ස්නානය, අලුත් අවුරුද්ද උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම වගේ සුබ මුහුර්ත රැසක් එනවා. තුලා ලග්නේ ඔබට මේ සුබ මොහොත ගෙන එන්නේ ජීවිතයේ නව ආරම්භයක්, නව බලාපොරොත්තු සහ වාසනාවන්ත අවස්ථා. ආහාර පිසීමේ වෙලාවට පවුල එක්ක කිරිබත්, කැවුම් ආසාමි හදන්න. ඒ රසය ඔබේ ජීවිතයටත් ලස්සනක් එකතු කරයි. වැඩ ඇල්ලීම වෙලාවට නව වැඩ කටයුත්තක්, රැකියාවක්, ඉලක්කයක්, ව්‍යාපාරයක් පියවරක් ආරම්භ කරන. ශුක්‍ර 7 වැනි භාවයේ ඉන්නකොට හවුල්කරුන්ගේ සහයත් එක්ක ඒක වාසනාව ගෙනයි. ගනුදෙනු කිරීම වෙලාවට ආයෝජන සැලසුම කරන්න. උදාහරණයකට ගෙයක් සඳහා ඉතිරි කිරීමක්, රන් මිලදී ගැනීමක්. ශුක්‍ර සහ රවි එකතු වෙලා 7 වැනි භාවයේ ඉන්න නිසා මේ හැම සුබ මුහුර්තයක්ම ඔබේ ලග්නාධිපතිගේ බලපෑම එක්ක තවත් බලවත් වෙනවා. අවුරුදු ක්‍රීඩාවලදී පැණි බම්බරේ, කනාමුට්ටි බිඳීම, බනිස් කෑම, කම්බ ඇඳීම වගේ දේවල් එක්ක ඔබේ සමබර ගතිය ආකර්ෂණය ඉස්මතු වෙනවා. ගමේ උත්සවවලදී ඔබ තමයි තරුව. මොකද තුලා ලග්නේ ඔබට ඒ ලස්සන මිහිරි ගතිය තියෙනවා. ඔබේ පවුල යාළුවෝ එක්ක එකතු වෙලා මේ සතුට එන්ජොයි කරන්න. ඒක ඔබේ හිතට ලොකු ශක්තියක්. අවසාන වශයෙන් ටිකක් විශේෂ උපදෙස්. අප්‍රේල් මාසයේ ඔබේ ඉක්මන් තීරණ ගන්න ගතිය ටිකක් පාලනය කරන්න. අඟහරු 10 වැනි භාවයේ ඉන්නකොට රැකියාවේ හෝ සම්බන්ධතාවල ටිකක් කලබලයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් සංසුන්ව හිතලා බලලා ඉදිරියට යන්න. ශනි 6 වැනි භාවයේ ඉන්න නිසා වෙහෙසටපත් වෙන්න ඉඩ දෙන්න එපා. අවුරුදු සමයේ පවුල එක්ක වැඩි වෙලාවක් ගත කරන්න. බුලත් දීම වෙලාවට ආදරය, ගෞරවය පෙන්වන්න. ඒක ඔබේ ජීවිතයට ආශිර්වාදයක් ගෙනෙයි. ඔබේ වාසනාවන්ත වර්ණ මේ මාසයේ රෝස, සුදු, ලානිල. ඉතින් අවුරුදු ඇඳුමට ඒ වර්ණ තෝරාගන්න. ඒක ඔබේ ආකර්ශනීය ගතිය තවත් ඉස්මතු කරයි. වාසනාවන්ත ගල් එකක් තෝරනවා නම් දියමන්ති ගල් ඔබේ ශුක්‍රට ගැලපෙනවා. ඒක ඔබේ ලස්සන සමබරතාවය තවත් වැඩි කරයි. ඔබේ ජීවිතයේ ඉලක්ක ගැන හිතන්න. මම මේ අවුරුද්දේ මොනවද කරන්න යන්නේ කියලා සැලසුම් කරන්න.
ඒක ඔබේ ජයග්‍රහණයට මඟ පෙන්වයි. ඉතින් තුලා ලග්නේ ශ්‍රී ලාංකික හා විදේශගත හිතවතුනි. 2025 අප්‍රේල් මාසය ඔබට ගෙන එන්නේ සමබරතාවයෙන් ලස්සනින් සතුටින් පිරුණු ලස්සන කාලයක්. සිංහල අලුත් අවුරුද්ද එක්ක ඔබේ ජීවිතයට එන සුබ පැතුම්, ආශිර්වාද සහ නව බලාපොරොත්තු ඔබේ දෛනික ජීවිතයට එකතු කරගන්න. ඔබේ සමබර ගතිය. ලස්සන ඔබේ ජයග්‍රහණයේ රහසයි කියලා හිතන්න. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ඔබට පුළුවන්. මේ ලස්සන ගමන ඔබත් එක්ක බෙදාගන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ඔබේ අදහස් කමෙන්ට් එකකින් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔබේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ආයෙත් හමුවෙමු. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. බුදු සරණයි, දෙවි පිහිටයි.